ලෝතුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට ප්‍රශ්න කරදර ගැටලු කොයිතරම් ආවද කියලා අපි දන්නවා. ඉතින් එහෙම බලනකොට අපේ ජීවිතයට මේ තියෙන පුංචි පුංචි කරදර මොනවද කියලා අපිට හිතන්නවත් බැහැ. මොකද ඉතාමත්ම සුළු වශයෙන් ඉතාමත්ම අවම ප්‍රමාණයකින් එන ප්‍රශ්න කරදර වලටත් අපි අපේ ජීවිතයේ පීඩා විඳිනවා. ඉතින් එහෙම ජීවිතයේ ප්‍රශ්න කරදර දුක් වලින් පීඩා විඳපු කෙනෙක් තමයි මම. ඉතින් මගේ ජීවිතේ අද මේ විදිහට හරි ලස්සනට ගලාගෙන යන්නේ පින්වත් සත්තාසීල ස්වාමීන් වහන්සේගේ බණක් අහලා. ඇත්තටම මම දකින විදිහට වර්තමාන සමාජයේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේලා අතරින් සත්තාසීල ස්වාමීන් වහන්සේ කියන්නේ අපේ ජීවිතයට හරියට කිව්වොත් ගිනි ගන්න ජීවිතයට සිසිල් පැන් පොදක් ඉහින ස්වාමීන් වහන්සේ නමක්. මගේ ජීවිතයටත් සිසිල් පැන් පොද ඉහපු ස්වාමීන් වහන්සේ තමයි පින්වත් සත්තාසීල ස්වාමීන් වහන්සේ. ඉතින් මෙහෙම අද මම හිටියට මීට කාලයකට පෙර මගේ ජීවිතේත් ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටපු කෙනෙක් මම. ඉතින් මෙහෙම ඉන්නකොට මම බණ අහනවා. බණ අහන්න පුරුදු වුණ මගේ ජීවිතයට එක දවසක් සත්තාසීල ස්වාමීන් වහන්සේගේ බණක මම දැක්කා කාන්තාවකගේ කෝටියක් ප්‍රශ්න නැති කරන්න පුළුවන් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරොත් කියලා. ඉතින් එදා මට හිතුණා මගේ මේ ප්‍රශ්න වලටත් පුංචිම පුංචි හරි සහනයක් ලැබෙයි කියලා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරොත්. ඉතින් මං ඒක හිතුවට මට බුදු පිළිමයක් ගන්නවත් එහෙම කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඉතින් මෙහෙම ඉන්නකොට මම මෙන්න මේ ස්වාමීන් වහන්සේගේ බණ කතාව අපේ නංගිටත් කිව්වා. ඉතින් එයා වන්දනාමාන කරන්න තැනක් හදාගෙන මටත් මෙන්න මේ පින්තූරය ගෙනල්ලා දුන්නා. මේක දැන් ගෙනත් දීලා සෑහෙන කාලයක් වෙනවා. දැන් ඉතින් ඒක ටිකක් දුර්වර්ණ වීගෙන එන්නේ. ඉතින් මෙන්න මෙහෙම මේ ගෙනත් දීපු පින්තූරේ මට හරියට වඳින්න තැනක්වත් තිබ්බේ නැතුව මගේ කලින් වීඩියෝ එකක ඇති මම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට කොහොමද වැන්දේ කියලා. ඉතින් නංගි පින්තූරය ගෙනත් දුන්නා වගේම සද්දාසීල ස්වාමීන් වහන්සේගේ බණ කතාවත් එක්ක මම කොහොම හරි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරන්න පටන් ගත්තා. ඉතින් මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ මගේ ජීවිතයේ ප්‍රශ්න එක පාරටම නැති වුණේ නැහැ. යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරනකොටත් මගේ ජීවිතයේ ප්‍රශ්න ඒ විදිහටම තිබ්බා. ඉතින් මෙහෙම මම අත්හරින්නේ නැතුව හරිම ශ්‍රද්ධාවෙන් හරිම භක්තියෙන් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරගෙන ගියා. ඉතින් මෙහෙම ටික කාලයක් යනකොට මගේ ජීවිතයේ තිබ්බ ප්‍රශ්න හෙමින් නැති වේගෙන යනවා කියලා මට දැනුණා. ඔයාලා විශ්වාස කරන්න සමහර දවස් තියෙනවා මට යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මොන විදිහකින්වත් වඳින්න හිතෙන්නේ නැති. කොච්චර මල් පහන් හදලා එතනට ගිහිල්ලා තිබ්බත් මට වන්දනා කරන්න හිතෙන්නේ නැහැ. ඉතින් එහෙම දවස්වලට මගේ ජීවිතයට ආය මොනම විදිහකින් හරි ප්‍රශ්නයක් ඇතුළු වුණා. ඉතින් මේ දේවල් මම කොහොම හරි මැඩගෙන මම මගේ ජීවිතේ ප්‍රශ්න නැති කර ගන්නවා. මගේ ජීවිතයට මම සහනයක් සලසනවා. පින්වන්ත සත්තාසීල ස්වාමීන් වහන්සේ පැවසූ ආකාරයට මම මගේ හිත ශ්‍රද්ධාවෙන් පුරවගෙන යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට දිගටම වන්දනාමාන කරන්න පටන් ගත්තා.
ඉතින් මට තිබ්බ කරදර බාධක කඳුළු වලින් තෙත් වෙලා තිබ්බ මගේ ඇස් දෙක හිනාවෙන් පුරවන්න පින්වත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට හැකි වුණා. මම හිතනවා අනිවාර්යෙන්ම සද්ධාසීල ස්වාමීන් වහන්සේ පැවසූ ආකාරයටම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මම වන්දනාමාන කරන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතය ආලෝකමත් වුණා. මගේ ජීවිතය වෙනස් වුණා. මගේ ජීවිතය සතුටින් පිරෙව්වා. මගේ ජීවිතයට තිබ්බ හැම දුකක්, කරදරයක්, ප්‍රශ්නයක්ම නැති වුණා. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන්නේ ජීවිතේ මොනම තත්ත්වයක, මොනම ප්‍රශ්නයක, මොනම කරදරයක හිටියත් ඔයාලා යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරන්න පටන් ගන්න කියලා. වන්දනාමාන කරන්න ලොකුවට දේවල් ඕන නැහැ. ලොකුවට පිළිම ඕනේ නැහැ. ඔයාට පුළුවන් පුංචි ඉඩක හරි යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට මලක් පහනක් පත්තු කරලා ගාථා කියලා ඔයාගේ හිතේ ශ්‍රද්ධාවෙන් වඳින්න. හැබැයි කිසිම දෙයක් ඉල්ලන්න එපා. ඔයාගේ හිතේ ඔයාට තියෙන ප්‍රශ්න, කරදර ගැනවත් වැඳලා කියන්න එපා. ප්‍රාර්ථනාවකින් තොරව හිතේ ශ්‍රද්ධාව පමණක්ම ඇති කරගෙන ඔයාගේ ජීවිතයට එන ප්‍රශ්න, කරදර නැති වේවායි සිතමින් පින්වත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඔයාලගේ ජීවිතයට ප්‍රශ්න එන්න පුළුවන් වඳිනකොට. වඳින්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන් මට වගේ. ප්‍රශ්න අඩු වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මොනම බාධකය ආවත් ඔයාගේ හිතේ ශ්‍රද්ධාව නැති කරගන්නේ නැතුව පින්වත් යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරන්න. කාලයක් යනකොට ඉබේටම ඔයාගේ ප්‍රශ්න, කරදර නැති වෙලා ඔයාට සතුටම විතරක් ළඟාවන ජීවිතයක් ලබා ගන්න පුළුවන්. ඉතින් 100%ක්ම අත්දැකීමෙන් 100%ක්ම මගේ ප්‍රශ්න නැත්තටම නැති වුණ කෙනෙක් විදිහට මං ඔයාලට මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මේ වීඩියෝ එක දැකපු ඔයා තවම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේට වන්දනාමාන කරන්නේ නැත්නම් පුංචිම පුංචි පින්තූරයක් හරි බිත්තියක හරි අලවගෙන එකම එක මලක්, පහනක්, හඳුන් කූරක් හරි පත්තු කරලා ඔයාගේ ජීවිතය ලස්සනම ලස්සන කරගන්න කියලා හරි ආදරෙන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා.